මේ අපේ රංගායියගේ මනෝජක්කගේ තාත්තගේ අවුරුද්දේ දානේ. මේ බණ වෙලාව ඊට පස්සේ තමයි අපි දානය ලෑස්ති කරේ. ඉතින් වෙනදා විදිහටම මේ හැමදේම අපේ මතක සටහන් අතරට එකතු කරන්න මේ විදිහට මම වීඩියෝ කරා. මේ තියෙන්නේ බණ දවසේ රෑ. ඉතින් බණ නම් කිව්වේ කීප දෙනෙක්ට ආරාධනා කරේ මනෝජක් කළා. දානය තමයි නෑදෑයෝ හිතමිතුරෝ හැම දෙනාම සහභාගී වුණේ දානය. ඉතින් අපි පිරිකර පූජා කරා. මේ විලාගේ අපි ලීලෙන්ටිලවත් මතක් කරා. නිලානියන්ටිව මතක් කරා. එයාලා අපිත් එක්ක මේ විදියටම අපිත් එක්ක හිටපු අය තමයි ඒගොල්ලෝ. අපේ ඉතින් පුංචි දරුවොත් මේ දේවල් කරන්න හරිම උනන්දුවෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒකත් ලොකු සතුටක් අපිට. බලන්නකො ඉතින් මේ කොහොමද මේ දවස් දෙක ගෙවුනේ කියලා අපි ගොඩාක් පින් අතේ වැඩ කරා. හාමුදුරන්ට දාන බෙදුවා, බණ ඇහුවා, හැමදේම කළා. बाबा आरो पिरिकर पूजा करना अभी आदि आदि पूजा ඔන්න පුතේ අයින්ද කො අයින්ද චූටි අයින්ද වේ මනෝජක් චුට්ටක් සාදු කියන්නේ පුතේ ඊටකින් මනිට යාත් මනේ කොරියානු බණ තේරෙනාකම මම කිව්වා ආලි කිව්වේ නෑ මම හරි සිංහලෙන් කිව්වා දැනට ඒකේ සා මේ මොහොතේ සතුටේ බණ ඇහුවා දැන් ඕගොල්ලෝ හිතවල තියෙන දහම් සිටිවිලි ඉතින් මම මොකක්ද කරන්න ඕන ඒ වගේ දෙපාර්ශ්වයේ දෙව්පියන් රංජනි මාඩි දෙව්පියන්ට කරුණාදාස ජයසිංහ පීදාස අයියලා තුන්දෙනාට රාලිනී ජයසිංහ කාට ශීලා රාණි නෑන්දා තුන් සියලුම ඥාති මිත්‍රයන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවේ පිළපාගත පින් වන්දි සමාදන් වෙලා සීලවන්ත පිටපාඩ පතර දැහැ විනාප පූජා කරලා සංසී බලේ අපන මේ කරන නියෝජන සුතු මහ මේක සම්දනා මේ පින් ලබා ගන්නට සෙනසෙත්තා සම්පත් ඕකට කරන අවසානයේ සසරගත නිර්වාණ සාක්ෂාත් කරන්නේ මේ හේතු උත්තම සාප මූලික ඥාති පින් ඉදම් මේ ඥාති फोटो होने में वहाँ वीडियो है
ඉතින් මේ දානයට වැඩිය මහා සංඝරත්නයට අපි දන් පිළිගන්වලා පිරිකර පිළිගන්වලා ඒ පින අපේ රංගා අයියාගේ තාත්තට අපි අනුමෝදන් කරා. ඉතින් ගොඩක් වටින දවසක් මේ දවසත් අපි හැමෝම එකට හිටියා. මනෝජ් අක්කා, රංගා අයියා ඒගොල්ලන්ටයි තාත්තව ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙවැනි පින්කම් කරාම හිත සතුටුයි. අපි මේ දේවල් ඉදිරි පරපුරටත් අරගෙන යන්න ඕනේ. ඒ නිසා මේවා දකින්න, බලන්න, නැවත නැවත මේ විදියට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්. ඉතින් එහෙම තමයි අපේ රංගා අයියාගේ තාත්තගේ වර්ණ දානීය පින්කම අවසන් වුණේ. ගණන් සමගයි හැමතතු දත්සේක හේන් මගේ හිමි සඳලෝකාලෝක දුටුවන් පහදවන ගමනින් යුතුසේක ඇසුවන් සිත් නිවන සදහම් දෙසුසේක අති සුන්දර නිවන් පුරයට වැඩිසේ